ඔයගොල්ලෝ ලොකු වැඩ කොටසක් තියෙනවා. මොකද කාන්තා නියෝජනය. අපි දන්නවා මේ ප්‍රාදේශ සභාවට මෙච්චර කාල ගියපු අය අපිට මොනවද කළේ? අපි කාන්තාව හැටියට මමත් ව්‍යවසායිකාවක්. මම හොඳ ව්‍යවසායිකාවක්. නමුත් අපිට ඒ ව්‍යවසායිකත්වය නගා සිටවල අපිට වැඩක් කරන්න අපිට ඉදිරියට ගන්න අපිව දිරිමත් කරන්න අපිට නායකයෝ නැහැ. අපි නැත්තම් මගේ ව්‍යාපාරය කියන්නේ මේ රටේ දැවැන්ත මෙහෙවරක් කරන ව්‍යාපාරයක්. හෝමාගම රැකියා 100ක් 200ක් දෙන්න පුළුවන් ව්‍යාපාරයක්. නමුත් ඒකට නායකත්වයක් දෙන නායකයෝ අපිට නැති නිසා අපි තාම එකතැන ඉන්නේ. ඉතින් ඒ නිසා අපි කාන්තා ව්‍යවසායකයෝ හැටියට මේ කාන්තාව කියන්නේ අද මාර දුක් විඳින කොට්ටාසයක්. ගෙදරට හැම කෙනාම ගෙදර කුස්සියේ යුද්ධයේ තියෙන මේ කාන්තාවන්ට මේ පිරිමින්ට වැඩිය කාන්තාව තමයි දුක දන්නේ. පුතා දුවා ඇවිල්ලා ඔයගොල්ලන්ගෙන් තමයි අම්මේ බඩගිනි, අම්මේ රයිසයක් ඕනේ, අම්මේ අද බිත්තරයක් ඕනේ. ඒවා මේවා ඉල්ලන්නේ ඔයගොල්ලන්ගෙන් මේ කාන්තාවගේ. ඉතින් මේ කාන්තාවන්ට අද ෆ්‍රිජ් එකක් ගෙදර ඇරියාම ෆ්‍රිජ් එකේ කිසිම දෙයක් නැහැ නේ. ඉස්සර අපි ගෙදරට ඕන මාසෙට ඕන බඩු ටික ෆ්‍රිජ් එකට ගෙනත් දානවා. අද එහෙම නැහැ. ෆ්‍රිජ් අද හිස් වෙලා. ඉතින් එහෙම ආර්ථිකයක ඉන්න අපිට මේ කාන්තාවට පුදුම දුකක් විඳින කාන්තාවෝ ඉන්නේ අද සමාජයේ. ඉතින් මේ කාන්තාවන්ගේ කෙනෙක් අපි ඉදිරියට යවුවොත් අපිට මේ ඒවට විසඳුම් හොයන්න පුළුවන් කාන්තාවක් තමයි අද ඕගොල්ලන් ඉදිරියේ ඉඳගෙන ඉන්නේ. එතුමියට ඉතින් ඕගොල්ලන්ගේ ශක්තිය ලබලා දෙන්න ඉදිරියේදී මේ පළාත් පාලන මැතිවරණේ එතුමිය ජයග්‍රහණය කරලා ඕගොල්ලන්ගේ ගමට සෙතක් සලසන්න පුළුවන් කියන හැඟීම අපි තුල තියෙන අපේ නායකයෝ ඒකට අඩිතාලම දාලා දෙනවා කියන එක අපි හොඳ ආකාරවම දන්නවා. ඉතින් කාන්තාවෝ අද මේ දුක් විඳින කාන්තාවෝ අපි දන්නවා ව්‍යවසායකයෝ ගොඩක් ඉන්නවා. ඒ ව්‍යවසායකයන්ට මම ගොඩක් අය ගෙවල් වල ඇඳුම් අහනවා, මල් පැල හිටවනවා, වෙන වෙනත් ව්‍යාපාර කරනවා. ඒකට නායකත්වයක් දෙන්න පුළුවන් අපේ තරින්දුලීප ගම්මේ මැතිතුමා එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මේ කාන්තා ව්‍යවසායකයන්ට හොඳ වෙළඳ පොලක් ලබලා දීලා මේ ඒගොල්ලන් දියුණු වෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශය මේක ඇතුළත් කරලා තිනවා. එතුමාගේ කටින් මේක ඕගොල්ලන්ට කියා දෙයි. ඒ නිසා ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණය අපිට තීරණාත්මක මැතිවරණයක්. ඒ මැතිවරණයේදී ඕගොල්ලන්ගේ මනාපය පැන්සල ලකුණ ඉදිරියේ කතිරය ගහලා ඕගොල්ලන් පුළුවන් තරම් මේ ගමේ ඉන්න අය දැනුවත් කරලා මේ කාන්තාවක් මෙයා කාන්තාවක් ඒ නිසා කොහොම හරි ප්‍රාදේශ සභාවට යවන්න ඕනේ කියලා ඒක දැනුවත් කරමින් කටින් කට ඕගොල්ලන් ප්‍රචාරය යවලා කොහොම හරි මෙතුමිය ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණේ ජයග්‍රහණය කර දෙන්න කියලා ඉල්ලීම කරමින්